අයිබෝවන් හැමෝටම ඔන්නද බලන්න යන්නේ අපේ කලින් කතා මාලාවේ දෙවැනි කතාංගය වෙන ඒබ්‍රාම් ලින්කන් ඝාතනය පිටිපස සැඟවුණු අමිල වූ නිධානය ගැන කියවෙන කතාවක්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු මූවි එකට. මේ ෆිල්ම් බස් රිවිව්ස්. මේ කතාවෙන් කියවෙන විදිහට නම් 1865 අප්‍රේල් 14 වෙනිදා කියලා කියන්නේ සිවිල් යුද්ධය අවසන් වෙලා හැමෝම ජය සතුට සමරන රාත්‍රියක්. ඒත් එක්තරා ස්ථානයක අපිට පේනවා යම් පුද්ගලයන් දෙන්නේ කැවිල්ලා තෝමස් ගේට් කියන පුද්ගලයාට කේතාංක වර්ග දෙකක් දීලා ඒවා පරිවර්තනය කරගන්න පටන් ගන්නවා කියලා. මේ තෝමස් ගේට් කියලා කියන්නේ ඒ කාලේ රටේ හිටපු හොඳම ප්‍රේලිකාව විසඳන්නේ බවට පිළිගත් පුද්ගලයෙක්. එක කේතාංකයක පණිවිඩය තෝමස් විසඳුවට පස්සේ එක ගන්න මේ උස පුද්ගලයා එහෙමත් නැත්නම් ජෝන් විල්කින්ස් කියන පුද්ගලයා ඉක්මනින්ම ගෙන් ඒ පණිවිඩයට අනුව ඒ කාලේ රටේ ජනාධිපති වුණු ඒබ්‍රාම් ලින්කන්ව ඝාතනය කරන්න සමත් වෙලා තියෙනවා. අනිත් පණිවිඩය බලමින් හිටපු තෝමස්ට මේ නිවුස් එක ඇහෙනවත් එක්කම එයාට තේරුම් යනවා තමන් දැන් පරිවර්තනය කරන්නේ නිදානයක රහස් තියෙන පණිවිඩයක් කියලා. කලින් තමන් පරිවර්තනය කරපු එකේ තිබුණේ ජනාධිපතිව මරන්න දුන්න පණිවිඩයක් කියලා. මේ සමග මේ නිදානයේ විස්තර වැරදි අතකට යන බව තේරුණ තෝමස් මේ අපරාධකාරයන්ට කිසිම තොරතුරක් නොදෙන්න තීරණය කරලා එයා පරිවර්තනය කරපු කොලේ පොතෙන් ඉරලා ගින්නට දාලා විනාශ කරන්න උත්සාහ කරනවා. නමුත් ඉක්මනින්ම ක්‍රියාත්මක වුණ අපරාධකාරයා එහෙම නැත්නම් මේ සයිලෝ කියන ඝාතකයා බාගෙට පිච්චෙම තිබුණ කොලෙත් අරගෙන තෝමස්ටත් වෙඩි තියලා මෙතනින් පැන ගන්න සමත් වෙනවා. කොලේ සම්පූර්ණ පරිවර්තනය නොතිබුණු නිසා තමන්ගේ අවසන් මොහොතේ තමන්ගේ පුතාට කතා කරපු තෝමස් එයාගේ අවසන් හුස්ම හෙලන්නේ පරිවර්තනය සම්පූර්ණ කරන්න ඕනේ අවසාන වාක්‍යයත් පුතාට කියලාමයි. ඔන්න ඉතින් වර්තමානයේ තෝමස් ගේට්ගේ පරම්පරාවේ ඉතුරු වෙලා ඉන්නේ බෙන් ගේට්ස් සහ එයාගේ තාත්තා වුණ පැට්‍රික් ගේට්ස් විතරයි. නිදානේ හොයාගෙන යන ගවේෂකයන් විදියට ගේට්ස් පවුල රට පුරාම ලොකු ප්‍රසිද්ධියකට පත් වෙලා හිටපු නිසා එයාලා තමන්ගේ පවුලේ විස්තර කියනකොට තෝමස් ගේට් නිදානයක විස්තර මිනිමරු අපරාධකාරයන්ගේ අතට නොයන්න කටයුතු කරපු වීරයෙක් විදියට හඳුන්වලා දෙනවා. මේ ඔක්කොම පැත්තකින් නාගෙන හිටපු මිච් කියන පුද්ගලයා නම් මේ ප්‍රකාශය පිළිගන්නේ නැහැ. කොහෙන් හරි මේ පුද්ගලයාට අර කොල කෑල්ල ලැබිලා තියෙනවා. ඒක එක පැත්තක ලින්කන් ඝාතනයට ලබා දීපු පණිවිඩේ තෝමස්ගේ අත්තකුරින්ම තිබුණු නිසා මිච් විසින් ගේට් පවුලට චෝදනා කරනවා. තෝමස් ගේට් තමයි ලින්කන් ඝාතනයේ මහා මොලකරු කියලා. මේ කතාවේ ඇත්ත නැත්ත හොයාගන්න හැමෝම ගිහින් ඒ කොලේ අරගෙන කෞතුකාගාරයේ තිබුණු අර ඉරපු පොතර තියලා බලනකොට එයාලට තේරුම් යනවා. ඇත්තරම මේ තියෙන්නේ එදා තෝමස් ගේට් විසින් ඉරපු කොලේම තමයි කියලා. තමන්ගේ පවුලට ඇති වුණ අවනම්බුව නිසා පැට්‍රික් වගේම බෙනුත් ලොකු කලකිරීමකට පත් වෙනවා වගේම බෙන් තීරණය කරනවා එයාගේ සංගයා වුණ රයිලි මොන කැහිලා මේක විසඳලා දාන්න ඕනි කියලා. බෙන් සමග වැඩ කරපු රයිලි එයාලගේ කලින් ගවේෂණය ගැන පොතක් කියලා ලේඛකයෙක් වෙන උත්සාහ කරා. ඒ වැඩේ හරි ගිහිල්ලා නම් නැහැ. ඒ නිසා එයාගේ කාර් එක පවා අහිමි කරගන්න එයාට සිදු වෙලා තියෙනවා. දැන් වෙන කරන්න දෙයක්වත් නැති නිසා රයිලි තීරණය කරනවා ආයමත් බෙන් සමග එකතු වෙලා වැඩ පටන් ගන්න ඕනේ කියලා. බෙන් දැන් සූදානම් වෙන්නේ අර කොලේ හොඳින් පරීක්ෂා කරලා ඒකෙන් එයාලට වාසි වෙන තොරතුරක් හොයාගන්න. නමුත් බෙන්ගේ නෝනා වුණ ඇබිගේල් මේ කෞතුකාගාරයේ ප්‍රධානියා නිසා එයාලට වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන් වුණා. මේ වෙනකොට දෙනා ඩිවෝස් වෙන තත්ත්වයට ඇවිල්ලා හිටපු නිසා එයාලා වෙනම තමයි ජීවත් වෙන්නේ. දැන් ඔවුන්ට තියෙන එකම විසඳුම ඇබිගේල්ට හොරෙන් මේ වැඩේ කරන එක. කොහොම වුණත් රයිලිට අගුළු වැරලා හොඳ පුරුද්දක් තියෙන නිසා බෙන්ට ලේසියෙන්ම ඇබිගේල්ගේ නිවසට ඇතුළු වෙන්න පුළුවන් වෙනවා. ඒත් මෙයාලා නොහිතපු විදිහට ඇබිගේල් කලින් ගෙදර ආපු නිසා දෙන්නාම එයාගේ අතරම අහු වෙනවා කියලා තමයි අපිට දකින්න ලැබෙන්නේ. වෙලා තියෙන මොකද්ද කියලා බෙන් දැක්ක ගමන්ම ඇබිගේල්ට හිතා ගන්න පුළුවන් වෙන නිසා එයා බෙන්ට මේක කරන්න කීයටවත් ඉඩ දෙන්නේ නැහැ. ඇබිගේල් කොච්චර සාති දැම්මත් එයාගේ වීක් පොයින්ට්ස් හොඳට දන්න බෙන් එයාට පෞරාණික වටිනාකමක් තියෙන මේසයක් ලබා දෙන්නම් කියලා අර කොලේ බලන්න ඇබිගේල්ගේ උදව්ව ලබා ගන්න සමත් වෙනවා. ඔන්න දැන් තුන්දෙනාම එකතු වෙලා කොලේ බලමින් ඉන්න අතරේ එයාලට මුලින්ම කිසිම හෝඩුවාවක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. නමුත් තවදුරටත් පරීක්ෂා කරමින් ඉන්නකොට මේ කොලේම අනිත් පැත්තේ තිබිලා මෙයාලට නිදාන ගැන තිබුණු කොටස හොයාගන්න පුළුවන් වෙනවා. මේ නිදානේ හොයාගෙන ඒක ඇත්තක් කියලා ඔප්පු කරොත් බෙන්ගේ පරම්පරාව නිර්දෝෂී කරගන්න අවස්ථාවක් ලැබෙන නිසා බෙන් කල්පනා කරනවා මේක ඉක්මනින්ම හොයාගෙන යන්න ඕනේ කියලා. ගේට් පවුලට උන මේ අවනම්බුව ගැන හැම පත්තරයකම පළ වෙනකොට පීටර් කියන FBI නිලධාරියටත් මේ ආරංචිය ලැබෙනවා. මේ කතාමාලාවේ පළවෙනි කතාව බලපු අයට නම් මෙයාව හොඳට මතක ඇති. මේ සිදුවීම දිහා වෙනම කෝණයකින් බලපු පීටර්ට නම් තේරෙන්නේ මිච් කියන පුද්ගලයා වෙනත් අරමුණක් හිතේ තියාගෙන ගේට් පවුලට මේ දේ කරලා තියෙනවා කියලයි. ඇබිගේල්ගේ උදව්වෙන් ටික අරගත්ත බෙන් මේ වෙනකොට රයිලිත් එක්ක එකතු වෙලා ඒවා පරිවර්තනය කරන වැඩේ පටන් අරගෙන තියෙන්නේ.
ඒත් එයාලට තේරුම් යනවා මේ කේතේ සම්පූර්ණ නැහැ, මේකේ තව කොටසක් අන්තර්ගත වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ තෝමස් පරිවර්තනය නොකර එයාගේ පුතාට අවසානට කිව්ව වචනේ තමයි මෙතනට එන්නේ. පරම්පරාවෙන් පරම්පරාවට එයාලා පරිවර්තනය රැකගෙන ආව නිසා පැට්‍රික්ගේ උදව්වෙන් බෙන්ට හොයාගන්න පුළුවන් වෙනවා. නිදානට යන ඊළඟ ඉඟිය තියෙන්නේ ප්‍රංශයේ තියෙන ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවේ කියලා. දෙපාරක් නොහිතාම පහවදාම ප්‍රංශයට ආව මේ දෙන්න ඩෝර්න් එක ආධාරයෙන් ප්‍රතිමාවේ තිබුණු වාක්‍ය හොයාගෙන පොලිස් නිලධාරීන් දෙන්නෙක්ගේ උදව්වෙන් ඒ වාක්‍ය පරිවර්තනය කරගන්න සමත් වෙනවා. ඒ වාක්‍යයට අනුව එයාලට ලැබෙන ඊළඟ ඉඟිය තියෙන්නේ ඈත අතීතයේ එංගලන්තයේ හදපු එක හා සමාන මේස දෙකක් ඇතුලේ. වැඩේ කියන්නේ මේ එක මේසයක් දැනට තියෙන්නේ බකින්හැම් මාලිගාවෙත්, අනික ආරක්ෂා කරලා තියෙන්නේ ධවල මන්දිරය ඇතුලේ. වැඩේට බැස්සට පස්සේ ආයමත් හැරෙන පුරුද්දක් නැති නිසා බෙන් සහ රයිලි දෙන්නම පුරුදු විදියටම සුපිරි ප්ලෑන් එකකුත් හදාගෙන පහෝදාම එංගලන්තයට යනවා. බෙන් ගෙදරින් ගියා කියලා දැනගත්ත මිච් එයාගේ රහස් ඔක්කොම දැනගන්න හිතාගෙන කරන්නේ බෙන්ගේ තාත්තව සිහි නැති කරවලා එයාගේ ෆෝන් එක හොරෙන්ම ක්ලෝන් කරගන්න එක. එතකොට එයාට කිසිම මහන්සියක් නැතුව බෙන් කරන කියන දේවල් දැනගන්න පුළුවන් වෙනවා. බකින්හැම් මාලිගාවට ඇතුල් වෙන සංචාරක පිරිසක් සමග එකතු වුණ බෙන් සහ රයිලි හොරෙන්ම මාලිගාවට ඇතුල් වෙලා රජිනගේ කාර්යාලයට රින් ගන්නයි සූදානම් වෙන්නේ. රයිලි යාගේ තාක්ෂණික වැඩකිට දාලා මාලිගාවේ ආරක්ෂක පද්ධතිය අල්ලගන්න සමත් වෙනකොට බෙන් හදන්නේ බීමතින් ඉන්න කෙනෙක් වගේ හැසිරිලා මෙතන ප්‍රශ්නයක් ඇති කරගන්න. වැඩේ කියන්නේ බෙන්ගේ තාත්තගේ කීමට එයාට උදව් කරන්න මෙතනට ඇබිගේලුත් එනවා. මුලින්ම බෙන්ගේ සැලැස්ම නොතේරුණත් පස්සේ වෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ඇබිගේල් බෙන් සමග රණ්ඩුවක් ඇති කරගෙන ආරක්ෂක කුටියට යන සමත් වෙනවා. ඊළඟට රයිලිගේ උදව්වෙන් එතන තිබුණ රහස් මාර්ගයකින් රැජිනගේ කාර්යාලයට ආව මෙයාලට ඔවුන් ගොඩක් දවස් හොයපු අගනා මේසය හොයාගන්න පුළුවන් වෙනවා. පිටතින් සාමාන්‍ය මේසයක් වගේ පෙනුනත් මේක තනිකරම ප්‍රහෙලිකාවන්ගෙන් පිරුණ එකක්. මේසය හැදුව කාලයට අනුව ඔන්න මේ ප්‍රහෙලිකාව විසඳලා මෙයාලට මේකේ හංගලා තිබුණු පරණ ලෑල්ලක් සොයාගන්න හැකියාව ලැබෙනවා. මේ අතරේ තමයි ආරක්ෂක කුටියේ මේ දෙන්නා නැති බව දැනিলা මාලිගාව පුරාම විශාල කලබලයක් ඇති වෙන පටන් ගන්නෙ. නමුත් ඉක්මනින්ම ක්‍රියාත්මක වෙන රයිලි මාලිගාවේ තිබුණු ආරක්ෂක පද්ධතියෙන් ෆයර් ඇලාර්ම් එක ඔන් කරපු නිසා මාලිගාව ඇතුලේ ගිනි ගන්න බවක් හඟවලා සංචාරක කණ්ඩායම් සමගම මෙයාලට මෙතනින් පැන ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒත් එයාලා එළියට එනකොට මිච්ගේ චග්ගෝලියුත් එයාලව ෆලෝ කරන්න පටන් අරගෙන තියෙන්නේ. මේ වෙනකොට එයාලා ගාව ෆෝන් එකක්වත් නොතිබුණු නිසා බෙන් කරන්නේ ට්‍රැෆික් ලයිට් එක ගාව තිබුණු කැමරාවකට ලෑල්ලේ ෆොටෝ එකක් ගන්න අවස්ථාවක් හදාගෙන ඒක මිච්ගේ අතර නොයන්න අවශ්‍ය නිසා ගඟට විසි කරලා දාන එක. ආයමත් ඉක්මනින් ඇමරිකාවට ආව මේ තුන් කට්ටුව ලෑල්ලේ ෆොටෝ එකත් අරගෙන කෙලින්ම යන්නේ බෙන්ගේ තාත්තගේ ළඟට. මොකද එයා බෙන්ටත් වඩා පරණ කැටයම් අක්ෂර කියවන්න බොහොම දක්ෂ පුද්ගලයෙක්. ඒත් මේ තියෙන සංකේත බෙන්ගේ තාත්තා දන්න ඒවට වඩා ගොඩක් පරණ කැටයම් වගේක්. මේ වෙනකොට ඇමරිකාවේ ඉන්න මේ වගේ කැටයම් ගැන දන්න දක්ෂම කෙනා වෙන්නේ විශ්වවිද්‍යාල මහාචාර්යවරියක් වුණ බෙන්ගේ අම්මා වුණ එමිලි. ඒත් වැඩේ කියන්නේ බෙන් පොඩි කාලේ දෙමාපියෝ ඩිවෝර්ස් වුණාට පස්සේ බෙන්වත් පැට්‍රික්වත් එමිලිව මුණ ගැහෙන්න ගිහිල්ලා තිබුණේ නැහැ. දැන් වෙන කරන්නම දෙයක් නැති නිසා අකමැති වුණත් පැට්‍රික්ට සිතු වෙනවා එයාගේ කලින් බිරිඳ එමිලිගෙන් උදව්වක් ඉල්ලගෙන යන්න. ඔන්න ඔය විදිහට අවුරුදු 30 ගානකට පස්සේ එයාලා එමිලිව හොයාගෙන යන්න පටන් ගන්නවා වගේම පැට්‍රික්ව දැක්ක ගමන්ව දෙන්නම ආයමත් රණ්ඩු වෙන හදනකොට බෙන්ට පුළුවන් වෙනවා මේ තත්ත්වය සමතේකටපත් කරලා එමිලිට එයාලගේ තත්ත්වය පැහැදිලි කරලා දෙන්න. කැටේම දිහා හොඳින් නිරීක්ෂණය කරලා බලපු එමිලිට මේක තේරුම් ගන්න පුළුවන් වුණත් මේ ලෑල්ලේ අනිත් කොටස නැතුව ඒකෙන් කියවෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ බෙන්ට දැන් සිදු වෙනවා ධවල මන්දිරයටත් ඇතුල් වෙන්න. බකින්හැම් මාලිගාවට ඇතුල් වුණාට වඩා නම් මේ වැඩේ බෙන්ට ලේසියෙන්ම කරගන්න පුළුවන් වෙනවා. මොකද මේ දවස්වල ජනාධිපති ආරක්ෂක ප්‍රධානියෙක් ඇබිගේල්ගේ වටේ කැරගෙමින් හිටපු නිසා ඇබිගේල්ට පුළුවන් වෙනවා චාටුවෙන් ධවල මන්දිරයේ මේසේ තියෙන කාමරයට බෙන්ලව අරගෙන යන්න. ඒත් එයාලගේ මහන්සිය නම් නිකම්ම වතුර යන බවක් තමයි දකින්න ලැබෙන්නේ. මොකද බෙන්ට කලින් කවුරු හරි ඒ ලෑල්ල එතනින් ඉවත් කරලා තියෙනවා. ධවල මන්දිරයෙන් එළියට ආවට පස්සේ රයිලිත් එක්ක මේක ගැන කතා කරනකොට රයිල් නම් කියන්නේ මේක අනිවාර්යයෙන්ම කලින් හිටපු ජනාධිපති කෙනෙක් හොයාගන්න ඇති කියලයි. මොකද වෙන කාටවත් මේ මේසේ ගාවට යන්න අවසරයක් නැති නිසා. රයිලි කියන විදිහට ජනාධිපති කෙනෙක්ගෙන් ඊළඟ ජනාධිපතිට විතරක් යන රහසිගත පොතක් තියෙනවා. ඒ කියන්නේ මේ ලෑල්ල ජනාධිපති කෙනෙක්ට හම්බුණා නම් අනිවාර්යෙන් ඒ ගැන මේ පොතේ සඳහන් වෙලා තියෙන්න ඕනේ. ඔන්න මේ වෙලාවේ ඉඳන් අපේ බෙන්ගේ ඔළුවේ වෙනස්ම ප්ලෑන් එකක් වැඩ කරන්න පටන් ගන්නවා. ජනාධිපති විතරක් දන්න මේ පොත ගැන බෙන් හොරෙන්ම ගිහින් ඇහුවත් ජනාධිපති ඒක ගැන නිකන්ම කියන්නේ නැති බව ඔහුට තේරෙන්න පටන් ගන්නවා වගේම ඒ නිසාම දැන් බෙන් උත්සාහ කරන්නේ ජනාධිපතිව පැහැර ගන්න. වාසනාවට වගේ ජනාධිපතිගේ උපන්දිනේත් ළඟ ළඟම එන නිසා බෙන්ලා කරන්නේ සාමාන්‍යයෙන් ජනාධිපති උත්සව ගන්න හෝටල් වලට කලින්ම කෝල් කරලා ඒවා වෙන් කරවගන්න එක. මේකෙන් එයාලා කරගන්න සූදානම් වෙන්නේ වොෂින්ටන් වල තියෙන පරණම හෝටලේ උත්සවය ගන්න තත්ත්වෙට ජනාධිපතිව පත් කරන එක.
මොකද ඔවුන්ගේ සැල්සුමට එතන හොඳින්ම ගැලපෙන නිසා. හිතුවා වගේ මේ හෝටලේ ජනාධිපති තෝරගන්නවා සමගම බෙන්ට පුළුවන් වෙනවා එයාගේ තාත්තගෙත් උදව් ඇතිව මේ උපන්දින සාදයට හොරෙන්ම රිංග ගන්න. බෙන් කියලා කියන්නේ කොහොමත් රටේ ජනප්‍රිය චරිතයක් නිසා එයාට බොහොම ලේසියෙන් ජනාධිපතිව කතාවට අල්ලගන්න පුළුවන් වෙනවා. මේ ජනාධිපතිතුමාත් පරණ දේවල් වලට ලොකු කැමැත්තක් තියෙන කෙනෙක් නිසා බෙන් එයාවත් අරගෙන මේ පරණ හෝටලේ උමම් මාර්ගයක් පෙන්වන්න කියලා අරගෙන යනවා. කොහොම හරි ආරක්ෂකයන්ගේ ඇස් වහලා ජනාධිපතිව උමග හිර කරගත්ත බෙන් ඊළඟට එයාගේ ඇත්තම අරමුණ වුණ රහස් පොත ගැන අහන්න පටන් ගන්නවා. ජනාධිපතිතුමා මුලින් මේක ගැන මොකුත් නොකියුවත් බෙන් මේ මහා නිදානිය හොයාගත්තොත් රටට ලැබෙන වාසිය ගැන හිතලා ජනාධිපතිතුමා බෙන්ට පොත තියෙන තැනට යන්න උවමනා කරන රහස් කීත වගේකුත් ලෑල්ල ගැන තියෙන පිටුව පිළිබඳ විස්තරත් කියන්න පටන් ගන්නවා. මේ වෙලාවේ ජනාධිපති බෙන්ට තවත් අමතර පිටුවක් ගැන විස්තර කියනවා වගේම ඒ ගැන බලන්න කියලා කියනවා. ජනාධිපති බෙන්ට උදව් කරා වුණත් බෙන් කරේ ලොකු අපරාධයක් නිසා බෙන්ට සිදුවෙනවා අනිවාර්යයෙන්ම මේ නිදාණය හොයාගන්න. එහෙම නැතුනොත් එයාගේ ඉතුරු ජීවිත කාලයම හිරේ ලගින්න තමයි ඔහුට සිදුවෙන්නේ. ඉතින් ජනාධිපතිව එළියට ගෙනihin ආරක්ෂකයෝ එන්න කලින් මෙතනින් පිටත් වුණ බෙන්ට කොංග්‍රස් පුස්තකාලයේ රහසිගත කොටියක බොහොම සූක්ෂම හංගලා තිබුණු සේප්පුවකින් ජනාධිපතිතුමා සඳහන් කළ මේ පොත හොයාගන්න පුළුවන් වෙනවා. රයිලි කිව්වා වගේම කලින් හිටපු ජනාධිපති කෙනෙක්ට මේ ලෑල්ල හමු වෙලා තියෙනවා. ඊළඟට එයා කරලා තියෙන්නේ ලෑල්ලේ ෆොටෝ එකක් අරගෙන ඒකේ විස්තර පොතේ ලියලා ඒක විනාශ කරලා දාලා තියෙන එක. තියෙන තත්ත්වය සමග පොත කියවමින් ඉන්න වෙලාවක් නැති නිසා එයාලා ජනාධිපති කියවපු පිටුවල ෆොටෝ කිහිපයක් අරගෙන කාටවත් අහු නොවෙන්න බොහොම අමාරුවෙන් මෙතනින් පැන ගන්න සමත් වෙනවා. බෙන් ආයෙමත් එන ගමන් අර ෆොටෝ එක එයාගේ තාත්තට යවලා ඒක එයාගේ අම්මට දීලා නිදානේ තියෙන තැන සම්පූර්ණ පරිවර්තනයක් ගන්න කියලා කියනවා. කොහොම වුණත් පැට්‍රික්ගේ ෆෝන් එක මිච් ක්ලෝන් කරලා තිබුණ නිසා මිස්ට පුළුවන් වෙනවා බෙන්ට කලින් එමලිට තර්ජනය කරලා මේ ලෑල්ලේ තිබුණු රාසිගත විස්තර ටික පරිවර්තනය කරගන්න. ඒත් එමලි ඇත්ත විස්තර පැට්‍රික්ට දුන්නොත් එයාලවත් මරනවා කියලා කිව්ව නිසා එමලි නිදානේ තියෙන තැන ගැන පැට්‍රික්ට කියන්නේ බොරු විස්තරයක්. එමලිගේ පරිවර්තනයට අනුව නිදානයට යන මාර්ගය හොයාගන්න මිස්ටර් රෂ්මෝර් නමින් හැදින්වෙන කන්දට යන සිදු වෙනවා. ඒ නිසා පහවදා උදෙන්ම එමලිවත් බලෙන්ම අරගෙන මිච් කන්දගාවට එනකොට මුළු ගේට් පවුලම එයාලට කලින් එතනට ඇවිල්ලයි ඉන්නේ. මිස්ට දැනෙන්න එමලි පැට්‍රික්ට බොරු කිව්වා වුණත් ඊර ඇයට පුළුවන් වෙලා තියෙනවා පැට්‍රික්ට රෂ්මෝර් කන්දට එන්න කියලා අඟවන්න. දැන් ඉතින් වෙන කරන්න දෙයක්වත් නැති නිසා මිස්ට සිතු වෙනවා මෙතනදී නිදානේ හොයාගෙන යන ගමනට බෙන්ලවත් එකතු කරගෙනම ගමන ආරම්භ කරන්න. පරිවර්තනයේ තියෙන විදිහට රෂ්මෝර් කන්දට ඉර පායලා තියෙන වෙලාවට වැටෙන වතුරෙන් මතුවෙන කුරුල්ලෙක්ගේ මාර්ගයෙන් තමයි නිදානයට යන්න පාර මතුවෙන්නේ. ඒ කියන්නේ කන්ද රත් වෙන්න ගිනියව වැටලා තියෙන වෙලාවට කන්දට වතුරේ ඉන්න වෙනවා. කඳු මුදුනට ඇවිත් හැමෝම වතුර බෝතල් වලින් වතුර ඉහගෙන යනකොට ඇබිගේල්ට ගලක් උඩ තිබුණ පුංචි කුරුළු සලකුණක් හොයාගන්න ලැබෙනවා. මේ කුරුළු සලකුණ එක තිබුණු ගල් දෙබොක්කාවක් අතරේ දකින්න ලැබුණු පුංචි ලීවර් එකක්. බෙන් අදිනවා සමගම තමයි ළඟ තිබුණු පුංචි පර්වතයකින් ගුහාවක් ඇතුළට මතුවෙන්න පටන් ගන්නෙ. ඉදිරියට මොනවා හමු වෙයිද කියලා හිතමින් හැමෝම ඉස්සරහට යනකොට එයාලා නොහිතන විදිහට එකපාරටම ඇතුළුන ගුහා මාර්ගය ඉබේම වැහිලා ගිහින් එයාලව පහළට පෙරලිලා යනවා. මේ සිදුවීමෙන් පැට්‍රික් සහ එමලි එක පැත්තකට බෙන් ඇතුළු අනිත් පිරිස තවත් පැත්තකටත් ගිහින් එයාලට දෙකට බෙදෙන්න සිදු වෙනවා කියලා තමයි අපිට දකින්න ලැබෙන්නේ. බෙන්ලා කෙලින්ම වැටෙන්නේ සමබරතාවයෙන් නැති තැටියක් උඩට. එක්කෙනෙක් හරි කලබල වෙලා එහා මෙහා වුණොත් හතර දිනාටම පහලින් දින ප්‍රපාතයට වැටිලා මැරෙන්න සිදු වෙන්නේ. ටිකක් විපරම් කරලා බලනකොට මෙතන තිබුණු බාගෙට දිරපු ඉනිමගක් හොයාගන්න මෙයාලට හැකියාව ලැබෙනවා. ඉතින් පිළිවෙලින් මිච්, ඇබිගේල්, රයිලි සහ බෙන් ලොකු මහන්සියක් වෙලා එකෙන් ගොඩ එන්න සමත් වෙනවා. ගොඩ වෙලා ටික දුරක් යනකොට මෙයාලට දකින්න ලැබෙනවා ගොඩක් පරණ වතුරෙන් යට වුණු නගරයක්. ටික වෙලාවක් මෙතන පරීක්ෂා කරලා ඔවුන්ට හමු වෙන පුංචි අගුලක් කරකවලා දැම්මට පස්සේ මෙතන තිබුණු වතුර ඔක්කොම බැහැලා ගිහින් යට වෙලා තිබුණු නගරය මතුවෙන්න පටන් ගන්නවා. මේ නගරය තනිකරම නිර්මාණය වෙලා තියෙන දඹ රත්තරන් වලින්. වටේ පිටේ තිබුණු රත්තරන් කොටි කිහිපයක් රයිලි බෑග් එකකට දාගන්නකොට එමෙල්ටත් ප්‍රැක්ටික්ටත් වෙනත් පාරකින් මෙතනට එන්න හැකියාව ලැබෙනවා. මේ රත්තරන් වලින් සෑදුණු නිදාන නගරය ඇත්තක් කියලා කියන්නේ බෙන්ගේ පරම්පරාව නිර්දෝෂී කියන එකයි. ඔන්න ඉතින් මේ වෙලාවේ තමයි නගරය දැකලා සතුටින් හිටපු මිච් එයාගෙන් උන වැරද්දට බෙන්ගෙන් සමාව ඉල්ලන්න පටන් ගන්නෙ. මේ වෙලාවේ තමයි මිච්ගේ කතාවත් බෙන්ලාට දැනගන්න ලැබෙන්නේ. ඇත්තටම බොහොම පෞරාණික බඩු එකතු කරන්නෙක් විදිහට මිස්ට අර නිදන් කොලේ ලැබිලා තියෙනවා. ඒකේ තිබුණු දේ විසඳගන්න බැරි වුණ නිසා තමයි එයා බෙන්ව පාවිච්චි කරන්න හිතාගෙන කොලේ එහා පැත්තේ තිබුණු අත්තකුරු පෙන්නලා ඒබ්‍රහම් ලින්කන් ඝාතන චෝදනාව තෝමස් ගේට යොමු කරලා තියෙන්නේ. මිස්ට නිදාන ගැන කිසිම තණ්හාවක් නැහැ. මිස්ට උමනා කරලා තියෙන්නේ එයාත් නිදන් ගවේෂකයෙක් කියලා ගෞරව නාමයක්
දිනා ගන්න විතරයි. කොහොම වුණත් මෙයාලගේ මේ සතුට නම් වැඩි වෙලාවක් රැඳෙන්නේ නැහැ. අවුරුදු 10 ගානකට කලින් නිර්මාණය කරලා තිබුණු දොරටු දැනටමත් දිරලා තිබුණ නිසා නගරය ආයමත් වතුරෙන් යට වෙන්න පටන් ගන්නවා වගේම මෙයාලට එළියට යන්න වෙන මාර්ගයකුත් නැති නිසා බෙන් කරන්නේ අනිත් හැමෝටම වතුර බහැලා යන මාර්ගයේ දිගේ යන්න කියලා අර දොර විවෘතව තියෙන අගුල අල්ලගෙන ඉන්න එක. ඒත් අවසනාවට උඩ තිබුණු ගල් කඩා වැටෙන්න පටන් ගන්නවත් එක්කම බෙන් මෙතනින් විසි වෙලා යනවා. මුලින් ඉඳන්ම හැමෝටම දුෂ්ටකම් කරපු මිච් මේ වෙලාවේ ඉක්මනින් මෙතනට ඇවිල්ලා එයාගේ මුළු ඇඟේම ශක්තිය යොදවලා අනිත් අයට පැන ගන්න අවස්ථාවක් සලසලා දෙනවා වගේම මිච් ඉන්න තැනට බෙන් ඇවිල්ලා මිච්ට එළියට යන්න දෙන්න උත්සාහ කරා. අගුල දිරලා තිබුණු නිසා එයාලට ලොකු වෙලාවක් නැහැ කියලා මිච්ට තේරුම් යනවා. ඊළඟට බෙන්ටන් මෙතනින් පිට වෙලා යන්න කියපු මිච් අවසානටම බෙන්ගෙන් ඉල්ලනවා නිදාණයෙන් සොයාගැනීමේ ගෞරවය එයාට ලබා දෙන්න කියලා. බෙන් ඒකට එකඟ වෙලා අකමැත්තෙන්ම එළියට එනකොට අගුල කැඩලා දොරටුව වැහිලා යනවා සමග මිච්ගේ ජීවිත පරිත්‍යාගය නිසා මේ හැමෝම පුදුමයට පත් වෙනවා. ඔන්න ඉතින් අවසානයේදී රජයට බාර වුණ බෙන් ජනාධිපතිව මුණ ගැහිලා නිදාණය ඇත්තක් කියලා ඔප්පු කරන්න සමත් වෙනවා. ඒ කියන්නේ බෙන්ගේ පවුලට තියෙන නරක නාමයත් එයාලගෙන් ගැලවිලා යනවා කියන එක. නිදාණය හම්බුන එකේ සතුටට ජනාධිපතිතුමා එයාව පැහැර ගැනීමේ චෝදනාවෙන් බෙන්ව නිදහස් කරලා එයාට මේ නිදාණය හොයාගැනීමේ ගෞරවය පුදන්න හදනකොට බෙන් මිච්ගේ අවසන් ඉල්ලීම ඉටු කරන්න ඕන නිසා ඒ ගෞරවයට බෙන්ගේ නම සමග මිච්ගේ නමත් එක් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ විදිහට මිච්ගේ නමත් ඉතිහාසගත වෙනකොට ඇබිගේල් බෙන්ව ඩිවෝස් කරන්න තිබුණ අදහස අතහැරලා ආයමත් එකතු වෙන්න තීරණය කරනවා කියලා පෙන්වනවා වගේම අවසානයේ රයිලිට එයාගේ පොත්වලට කැමති ගැහැණු ළමෙක් හමු වෙලා කියලා පෙන්වනවත් එක්කම මේ කතාවත් මෙතනින් ඉවර වෙනවා.